ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික ගුණගරුක පොල්පිටියේ කටුපොත යන ලිපිනීහි පදිංචි එල් ජනක රෝහන් ගුණසේකර පින්වත් මහත්මාණන් ඇතුළු පවුලේ පින්වත් පිරිස ප්‍රදාන සද්ධර්මයේ දන් දෙන සද්ධර්ම දානපති පින්වතුනි පුංචි දරුවනි සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව අදත් සදී පැහැදීමේ සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අසීමිත අනුකම්පාවෙන් අප්‍රමාණ දයාවෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර නෛර්යානික අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන අප්‍රමාණ ධර්ම ගෞරවය පෙරදරි කොටගෙන අති උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඊටාම නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ මහත් වූ බලාපොරොත්තුවත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සියලු දෙනාම ශදී පැහැදීමේ සෝදානම් වෙන්නේ. පින්තුනි මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ සද්ධර්ම දානමය මහ පිංකමයි. යම් කෙනෙක් සංසාරයේ නිවා කරන්න කැමැතිද ආන්ගේ හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. ඔබ සියලු දෙනාම සූදානම් වෙන්නේ බණ අහන්න. නමුත් උතුම් තීරණයකට බැසගත්තා තනියෙන් බණ අහනවට වඩා ලංකාවාසී ලෝකවාසී බොහෝ පිරිසකට සද්ධර්මයේ දන් දෙමින්ම බණ ඇහුවොත් අපිත් ධර්ම දානපතියන් බවට පත් වෙනව නේද කියලා. ආන්ගේ නිසා තනියෙන් ධර්ම ශ්‍රවණය නොකර ලංකාවාසී ලෝකවාසී බොහෝ පිරිසකට සද්ධර්මයේ බෞද්ධ ගුවන්විදුලිය තුලින් බෙදලා හදලා දෙමින්ම ධර්ම ශ්‍රවණය කරන්නයි ඔබ සියලු දෙනාම අද දවසේ තීරණයකට බැහැ යෙදුනේ. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්මයේ දන් දෙනවා වගේම ඒ විදිහටම සියලු දෙනාම බණ අහමු. මම ශ්‍රවණය කරන මේ උතුම් ධර්ම දේශනාවෙන් මගේ හිතේ තියෙන පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි වැඩි දියුණු වේවා. මේ උතුම් ධර්ම දේශනාව අතරතුරදීම මට අති උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලයි භාග්‍යතුන් වහන්සේ උගන්වා වදාළේ. බුදු පියාණන් කියා දුන් විදිහටම අපි බණ අහමු. මේ උතුම් සද්ධර්ම දානානිසංසය ශ්‍රවණානිසංසය ඊ타ම ඉක්මන් භවයක සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසෙන්න සද්ධර්ම දානපති අහිංසක ඔබට සද්ධර්ම ශ්‍රවණය කරන හැමතත්
පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන අයට අපටත් පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. පින්නතුනි, ජාතක පොතෙන් ජීවිත පොතට උතුම් ධර්ම දේශනා මාලාවේ අදට નિયમિત උතුම් ධර්ම දේශනාව සඳහා මාතෘකාව විදිහට මම යොදා ගන්න කල්පනා කළේ සූත්‍ර පිටකේ කුද්දක නිකායට අයිති ජාතක පාළියේ සඳහන් වෙන උතුම් ජාතක දේශනා අතර ජම්බුක ජාතක දේශනාව නිමිති කරගෙන ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නේ. පින්නතුනි, ජාතක පාළිය කියලා කියන්නේ අභිධර්ම පිටකයේ තරම්ම ගැඹුරුදෝ කියලායි පැහැදිලි කරලා තියෙන්නේ. කල්පනා කරන්න පුළුවන් නම්, හිතන්න පුළුවන් නම් හුඟක් කාරණා මේ දේශනාවන් ඇතුලේ සැඟවිලා තියෙනවා. ඒ නිසා කෙටියෙන් අහන්න, වැඩියෙන් කල්පනා කරන්න. ටිකක් අහමු, වැඩියෙන් කල්පනා කරමු. මේ උතුම් දේශනාවෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කළා මාන්නය තියෙන කෙනෙකුට මොකද වෙන්නේ? ඒ වගේම සඳහන් කළා කලගුණ නොදන්න කෙනෙක් මාන්නෙන් රත් වුණාම තමන්ට කරගන්න විපත කොයි වගේද කියලා. අඥානී කොයිතරම් ප්‍රඥාවන්තෙක් වැසුරු කළත් ඒ අනුවණයට කවදාක්වත් තේරෙන්නේ නැත්නම් මම මේ ඇසුරු කරන්නේ ප්‍රඥාවන්තෙක්ව කියලා ඒකාන්තයෙන් වරදවා ගන්නවා කියන කාරණාව. තවත් තුඟක් කාරණා දේශනාව තුළ තියෙනවා සාකච්ඡා කරන්න. පිනතුනි, අපේ බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට වැඩ ඉන්නේ බිම්බිසාර මහරජුරු හදලා පූජා කරපු මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජාව වෙච්ච වේළුවනාරාමේ දේශනාව සිද්ධ කරන්නේ දේවදත්ත තෙරුන් වහන්සේ නිමිති කරගෙන. වර්තමාන කතාව තමයි මේ දේශනාව සිද්ධ කරන්න හේතුව. දේවදත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක විරසක වුණානේ. ඇයි භාග්‍යතුන් වහන්සේත් එක්ක තරහ වුණේ? භාග්‍යතුන් වහන්සේව ඝාතනය කරලා බුද්ධ රාජ්‍යත්වයේ පැහැරගන්න. එතන මානවකමක් නෙමෙයිද? එතන මානවකමක්. කරන්න බැරි දෙයක්. නමුත් අඥානයට මාන්නේ තියෙන කෙනෙකුට ඒක තේරෙන්නේ නෑනේ. අන්තිමේට ගිහිල්ලා වලේ වැටෙනවා. ඉතින් දේවදත්ත හාමුදුරුවන්ගේ බුදුරජාණන් වහන්සේට තින මේ වෛරය කොයිතරම් වැඩි වුණාද? අර මතකද පංච වරේ ඉල්ලපු දවසේ? මේ කෙටියෙන් පැහැදිලි කරගෙන වර පහක් ඉල්ලුවා. නමුත් අපි දන්නේ ඒ වර පහ ඊටාම සුළුයි, බොහොම නිකන් පුංචි වර පහක් කියලා විතරනේ. හැබැයි දේශනාවේ නම් සඳහන් කළා නෑ කියලා. එහෙම නෙමෙයි. මේ වර පහ කියන එක බොහොම භයානකයි. යම් කිසි කෙනෙක් මෙන්න මේ වර පහයි භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලුවොත් භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මේ වර පහ ඉල්ලුවත් නැතත් භාග්‍යතුන් වහන්සේ අපහසුතාවයට පත් කළා කියන කාරණාව යටතේ මේ වර පහ ඉල්ලලා
එදා බුදුරජාණන් වහන්සේ වත්තරලා ගියයින් පස්සේ ආයේ කවදාකවත් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේව දකින්න හම්බෙන්නේ නැහැ කියලා සඳහන් කළා. ඉතින් මේ දේවදත්තයන් වහන්සේ මේ වරපහ ඉල්ලීම් කළා. එකක් තමයි මුළු ජීවිත කාලය පුරාවටම භික්ෂූන් වහන්සේලා පංසකූල සිවුරු පොරවන්න ඕනේ. තව එකක් කිව්වා. භික්ෂූන් වහන්සේලා මුළු ජීවිත කාලය පුරාවටම නිර්මාංශ වෙන්න ඕනේ. ඉතින් ওই තැන්වල නතර වෙලා කතා කළොත් අපේ මිත්‍යා දෘෂ්ටිම තමයි විඳින්නේ. ඔය වාගේ ප්‍රාර්ථනා කළා. මොකද භාගතුන් වහන්සේ හා කිව්වත් ඒ වරපහ පිළිගත්තොත් එතනත් ප්‍රශ්නයක් වෙනවා. ප්‍රතික්ෂේප කළොත් එතනත් ප්‍රශ්නයක් වෙනවා. භාගතුන් වහන්සේ ව්‍යාංගිතෙන්ට හිර කරන්නයි දේවදත්තයන් වහන්සේට වුණේ. ඒකට දේවදත්ත හාමුදුරුවෝ ප්‍රඥාවන්ත නැද්ද? නුවණැති නැද්ද? උගත් නැද්ද? බුද්ධිමත් නැද්ද? උගත් බුද්ධිමත්. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරයින් පස්සේ එදා මේ බුද්ධ ශාසනයට අලුතින් ඇවිල්ලා මහණුන භික්ෂූන් වහන්සේලා 500කට කඩාගෙන ඔබ වහන්සේව මං අත්හරිනවා කියලා බුදුරජාණන් වහන්සේ වත්තරලා යන්න ගියා. උන්වහන්සේලා අලුත පැවිදෙන භික්ෂූන් වහන්සේලා නිසා දේවදත්තයන් වහන්සේගේ මේ වැරදි මිනිස්සු ඒ භික්ෂූන් වහන්සේලා දැනන් හිටියේ නෑ. ඉන් දේවදත්ත හාමුදුරුවෝ හරි කියලා හිතාගෙන උන්වහන්සේත් එක්ක ගියා. අපිටත් ඔය වාගේ වරදින්නේ නැද්ද? වරදිනවා. භාග්‍යතුන් වහන්සේ මේ අලුත පැවිදෙන භික්ෂූන් වහන්සේලාට සංසාරයෙන් එතර යන්න පින් තියෙනවා කියලා දකිනවා. ඒක දකින්නේ හැබැයි භාග්‍යතුන් වහන්සේ විතරයි. හැබැයි ඒක උන්වහන්සේලා දන්නවද? දන්නේ නැහැ. බලන්නකෝ පින්විතනි අපි කොයිතරම් අහිංසකයිද කියලා. අපි නිවන් දකින්නේ ඉන්න උදවියේ කියලාවත් අපි දන්නේ නැතුව අපි වරද්ද ගන්නවා. මං අහන්නේ ওই කතාව ඔබටයි මටයි අපි දෙගොල්ලොන්ටම පොදු නැද්ද? නමුත් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්ත ගිහිල්ලා අහිංසකයන්ව බේරාගෙන ඉන්න. ඒ පිරිස වරගෙන ගිහිල්ලා දේවදත්තයන් වහන්සේ බුද්ධාසනයක වාගේ ඉඳගෙන භාග්‍යතුන් වහන්සේ වාගේ හැඩහුරුකම් පවත්වපවත්තේ තමන් බුදුරජ කියලා හිතාගෙන බණි කියනවා. මේ හිතාගෙන බණි කියන්නේ. ඒ තරම් මාන්නේ තරම් අහංකාරකම. ඉතින් වෙහෙස වුණ නිසා ධර්මාසනෙන් බැලලා ටිකක් විවේක ගන්න ගියා. කෝකාලික කියන භික්ෂුන් වහන්සේට පවටාපද දීලා. කවුද මේ කෝකාලික කියන භික්ෂුන් වහන්සේ? අපේ භාග්‍යතුන් වහන්සේ ළඟින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්නවා වාගේ දේවදත්තයන් වහන්සේ ළඟින් මේ ඉන්න භික්ෂුන් වහන්සේ තමයි කෝකාලික භික්ෂුන් වහන්සේ. ඉතින් මේ කෝකාලික භික්ෂුන් වහන්සේට ධර්මාසනෙට ගිහිල්ලා බණි කියන්නේ අවස්ථාව දීලා යන්න ගියා. ඉතින් ටික වෙලාවකින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතෙන්ට වැඩම කළා. වැඩම කළා ධර්මාසනේ ඉඳගෙන මෙන්න මේ භික්ෂුන් වහන්සේලා 500ටම බණි කිව්වා. ධර්ම දේශනාව නිමා වුණාම උන්වහන්සේලා ඔක්කොම සංසාරේ නිමා කළා. හැබැයි ඒක බලාගෙන හිටියා කෝකාලික හාමුදුරුවෝ. හරියට කේන්ති ගියා. බැලුවකෝ දේවදත්තයන් වහන්සේ කියලා. ආලක පාලක නෑ විවේක ගන්නවා. කේන්තියයි තරහයි ඔක්කොම හිතේ තියාගෙන ළඟට ගිහිල්ලා කතා බහ කරන ගමන් කේන්තිය වැඩි වෙලා අතනමල වැලමිට හන්දියෙන් දේවදත්තයන් වහන්සේගේ පපුවට පහර කළා. එදා ඉඳලා දේවදත්තයන් වහන්සේ උණුලේ වමනය කළා.
එදා ඉඳලානේ තදබල ලෙස රෝගාතුරෝනි. ඉතින් මෙන්න මේ කාරණාව සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කළා. මෙහෙම දෙයක් සිදු වුණා ස්වාමීනි. නිදා පින්තුනි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට බණ කියනවා. මහණෙනි, දේවදත්ත අද විතරක් නෙවෙයි මං වාගේ ඉඳ ගිහිල්ලා මං වාගේ වෙන්න ගිහිල්ලා ජීවිතයෙන් පවා වන්දි ගෙවන තැනටපත් උනේ. අතීත සංසාරේ තෝනතරන් දේවදත්තගේ ජීවිතේ නැති වුණා මං වාගේ වෙන්න ගිහිල්ලා. භික්ෂුන් වහන්සේලා ඉල්ලීමක් කළා. ස්වාමීනි අනුකම්පා කරනසේක්වා ඒ කතාව අපට දේශනා කරනසේක්වා කියලා. එදා තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ජාතක දේශනාව සිද්ධ කළේ. මොකද්ද මේ ජාතක දේශනාවේ නම? ජම්බුක ජාතක දේශනාව. පින්තුනි අතරමඟ නතර වුණොත් අතිශය දීර්ඝව විස්තර කරන්න තරම් කරුණුයි තියෙන්නේ. නමුත් ඉතින් අපිට මේ හැටි මහලුක වෙලාවක් නැහැනේ. කේන්සයි කෙටියෙන් මේ විස්තර කරන්නේ. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි අතීතයේ බරණස් නුවර බවදත් රජුරු රාජ්‍ය කරන කාලේ සිංහ යෝනිය උපන්න සිංහෙක් හිටියා. හිමාලය අසුරු කරගෙන හිමාලයේ ගුහාවක තමයි වාසය කළේ. මෙන්න මේ සිංහයා මරණ සතුන්ගේ මස් කාලා තමයි ජීවත් වෙන්නේ. සිංහයෝ එහෙමනේ. ඉතින් සඳහන් කරනවානේ සිංහයාට හැමෝම බයයිනේ. අපිත් කියන්නේ කැලෑවේ කවුරු කියලාද? රජුරු කියලා. හැම කෙනෙක්ම බයයි. ඒ සිංහයා සිංහනාද කරනකොට බය නොවන කෙනෙක් නෑනේ. ඒ තරම් තේජාන්විතයිනේ. ඉතින් මෙන්න මේ සිංහයා දස මීමෙකුගේ මස් කණ්ඩ හම්බුණා. කාගේ මසක්ද? මීමෙකුගේ මසක්. කාලා පැනුත් බීලා බොහොම පාසුවෙන් ඉඳලා නැවත තමන්ගේ ගුහාවට එනකොට අර මස්සුවද පැතිරුණු ප්‍රදේශයේ ඉඳපු එක්තරා හිවලෙක් මස්වලට රහින් මස්වලට කැමැත්තෙන් බඩගින්නෙන් මේ පැත්තට එනවා. හැබැයි දන්නේ නැහැ සිංහෙක් ඉන්නේ කියලා. එද්දි තමයි දැක්කේ අද මගේ ජීවිතේ ඉවරයිම තමයි කියලා. ඉතින් සඳහන් කරනවා සිංහ රජුරුවන්ව දැකලා සිවල පැනලා යන්න ලැහැත්ති වෙනවා කියලා. හැබැයි ඒ දුවා ගන්න බැරුව යනවා කියලා. ඇයි? බයිට්. අපිටත් එහෙම නෙමෙයිද? අන්තිමේට කල්පනා කරනවා හිවලා දුවා ගන්නත් බැරි නම් ජීවිතේ බේර ගන්න මම මොනවද කරන්න ඕන? උපක්‍රමයක් පාවිච්චි කරලා බිම වැතිරිලා බුදිය ගත්තා. බුදියගෙන අත් දෙක කකුල් දෙක උඩට හිටින විදිහට පිට යට හිටින විදිහට නිදිය ගත්තා. නිදියගෙන තමන් ළඟට ලං වෙන අර සිංහයාට කතා කරනවා. සිංහයාත් ළඟට ගිහිල්ලා අහනවා උඹට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ ඇහුවාම සඳහන් කරනවා ස්වාමීනි සිංහ පෝතකයන් වහන්සේ මං කැමති
මං කැමති අදින් පස්සේ ඔබ වහන්සේට සේවය කරන්න. ඒ නිසා මා ඔබ වහන්සේගේ සේවකයෙක් කරගන්න සේක්වා කියලා ඉල්ලීමක් කළා. ජගත් බාන්නකෝ හිවලගේ තියෙන කපටිකම. ජීවිතේ බේරගන්න. ඒ ඉතින් මේ බොරුවක් කරන්නේ. නමුත් ඉතින් ජීවිතේ බේරගන්නත් එපායි. ඒ නිසා සිංහයා ළඟට ලං වෙනකොට දැන් මේ ආවේ මස් කන්නේ. බෑ අන්තිමේදී දැනගත්තේ සිංහෙක් විතර ඉන්නේ කියලා. හැබැයි සිංහයා නිසා ජීවිතේ නැති කරගන්න හොඳ නැහැ කියලා හිතාගෙන තමයි මේව සිංහයාට මම ඔබ වහන්සේට වැඩකාරකම් කරන්න කැමති. ඒකටයි ඔබ වහන්සේ ඉස්සරහට මං ආවේ කිව්වා. ඉතින් සිංහයා මොකද කරන්නේ? එහෙනම් මං එක්ක යන්න කියලා තමන්ගේ ගුහාවට එක්ක යනවා. එදා ඉඳලා කාලාන්තරයක් යනකම් හිවල ජීවත් වෙන්නේ කා එක්කද? සිංහයාත් හැමදාම මොකද කරන්නේ? තමන්ට හම්බෙන මස් තමන් කාලා අනුභව කරලා හැමදාම ගුහාවට එනකොට කොටහකුත් අරගෙනත් එක්කමයි එන්නේ. ඒ තමන්ගෙන් යැපෙන්න කෙනෙක් දැන් ඉන්නවනේ කියලා හිතාගෙන. හැබැයි දැන් සිංහයා ළඟට ආවේ සිංහයාට සේවකයෙක් විදිහට වැඩ කරන්නේ. හැබැයි දැන් අන්තිමේදී සිංහයාගෙන් වැඩ ගන්නවා වගේ. ගොඩක් කපටි අය එහෙම අපිට ලං වෙන්නේ අපෙන් ප්‍රයෝජන ගන්නම තමයි. අපිට දෙයක් දෙන්න නෙමෙයි අපෙන් ප්‍රයෝජන ගන්න. ඒක අපිට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. තේරෙනවා තේරුණ දාට අපි අඬනවා. අනේ අපිට එදා ආර නිසා වැරදුනා නේද කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ බොහෝම පුංචි දෙයක්. වැලිකට එක තරම් දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ තව කෙනෙක්ගේ. හැබැයි අපෙන් කන්දක් තරම් උදුරලා අරගෙන වැලිකට එක තරම් දෙයක් අපිට දීලා සතුටුයිද කියලා ඇහුවොත් මං අහන්නේ මොකද කියන්නේ අපි? ඒ ටික නෙවෙයිද අපිටත් එන්නේ. කපටි ඇත්තෝ අපි ළඟට ආවොහම අපිව සතුටු කරන්නේ නැති අය අපි ළඟට ආවම අකෘතඥයෝ අපි ළඟට ආවොහම අපිට වෙන්නේ හැමදාම රිදෙන එක විතරයි. ඒ නිසා ජීවිතේ පවා අපිට කවද නැති වෙයිද කියලාවත් අපි දන්නේ නැහැ. ඉන්නේ සිංහයා තමන්ගේ ගුහාවේ තියාගෙන අර හිවලව පෝෂණය කරනවා. හිවලත් මොකද කරන්නේ? කවදාත්වත් ළඟට ගෙනල්ලා දෙන දේවල් එපා නම් කියන්නේ නැහැ. ගුහාවේ මිදගෙන කාලයක් කාලා බීලා මස් වලින් තර වෙනවා කියලා සඳහන් කරනවා. ඒ කිසිම වැඩපලක් කරන්නේ කනවා විතරයි. ඔක්කොම ළඟට ලැබෙනවනේ. මොකද වෙන්නේ පින්වතුනි? මස් වලින් තර වෙනවා. ඉතින් දවසක් සිවලට තේරෙනවා දැන් මට මහා විශාල ශරීරයක් තියෙනවා දැන් සිංහෙක්ට සමාන වෙන්න වාගේ. දවසක් සිංහ රජුරු කැලෑවට ගිහිල්ලා සතුන් දඩයන් කරලා මසුත් කාලා මසුත් අරගෙන සිංහයාගේ ගුහාවට අරගෙන ඇවිල්ලා හිවලට දෙනකොට එදා හිවල කියනවා ඒ මසුත් කාලා ළඟට ඇවිල්ලා ස්වාමීනි ඔබ වහන්සේගේ ඉඳුල් කාලා දැන් මමත් මහ විශාල කෙනෙක් කියලා. ඒ නිසා අදින් පස්සේ ඔබ වහන්සේ යන්න ඕනේ දඩයන් කරන්න. දැන් මමත් ඔබ වහන්සේ වගේනේ. ඒ නිසා මම ගිහිල්ලා දැන් ඇතෙක්ව දඩයන් කරගෙන ඉන්නම් කාලෙකට ඇති වෙන මස් කන්න කියලා. කවුද මෙහෙම කියන්නේ? හිවලා කියන්නේ. ඉතින් සිංහයට නුවණ තියෙනවනේ.
සිංහයාට ප්‍රඥාව තියෙනවා. හැබැයි හිවලට තියෙන්නේ මොකද්ද? මාන්නෙන් පිරුණු කපටි නුවණ. මං අහන්නේ අපිත් මෙතන හිතා ගන්න ඕනේ තැනක් අපිත් ප්‍රඥාව තියෙන සිංහයෝද කපටි හිවලුද කියලා. ඉතින් සඳහන් කරනවා ඔබ වහන්සේ දැන් මෙහෙට වෙලා ඉන්න. දැන් ඉතිරි කාලේ මං ඔබ වහන්සේව බලා ගන්නම් කියලා. හැබැයි සිංහ රජුරෝ නම් කියනවා උඹ සිංහ වංශයේ උපන්න කෙනෙක් නෙවෙයි හිවලු. සිංහ වංශයේ උපන් කෙනෙකුට ලොකු අඩව්වක් අල්ලන්න වෙනවා. ඔය ඇතෙක් වාගේ කෙනෙක්ව දඩයන් කරගන්න. ඒක මහා භීෂණ යුද්ධයක්. හිවල් වංශයේ උපන් උඹ මං වාගේ වෙන්න ගිහිලා ජීවිතේ පවා නැති කරගෙන හදන්නේ කියලා. නෑ ස්වාමීනි ඔබ වහන්සේ මෙහෙట్లా ඉන්නකෝ. දැන් ඔබ වහන්සේගේ වගේ මගේ ඇඟත් හරි ලොකුයි. දැන් මට හරියට අයිය දිනවා කිව්වා. දැන් හිවලා හිතාගෙන ඉන්නේ මම සිංහයා කියලා. ඒ තරමට දැන් ඇඟ ලොකුයි මහතයි. ඇඟ දැකලා බය වෙයි කියලා හිතාගෙන ඉන්නේ හැමෝම. නම සිංහයා කියනවා ඕම් ඔය පැත්තකටලා ඉන්නේ. උඹට මස් ඕනනම් මට කියාපන් මං ඒව අරගෙන ඇවිල්ලා උඹට දෙන්න. උඹ නිකන් දඩයන් කරන්න ගිහිල්ලා ඕන් නැති අය නිසා තමන්ගේ ජීවිතේ නැති කරගන්න එපා කිව්වා. නෑ ස්වාමීනි ඔබ වහන්සේ පැත්තකටලා ඉන්න. දැන් හැමදාම මොකද කරන්නේ? සිංහයා කියනවා උඹ යන්න එපා. හැබැයි ඉවල මොකද කරන්නේ? නෑ ඉන්නකෝ ස්වාමීනි කියලා වචනෙට පිටුපෑවා. මමත් ඔබ වහන්සේ වගේමයි. ඔබ වහන්සේට හිතෙන්නේ මං ඔබ වහන්සේ වගේ නෙමෙයිද කියලා. ආන් එහෙම කියා ගුහාවෙන් එළියට ගියා. ගුහාවෙන් එළියට ගිහිල්ලා සිංහ තේජස් තියාගෙන සිංහ නාද කරනවා වාගේ ආන් අර ගල්තලා උඩ නැගලා හයියෙන් කෑ ගැහුවා. දැන් හිතාගෙන ඉන්නේ සිංහෙක් කෑ ගහනවා වයි කියලා. හැබැයි Tamanට ඇහෙන්නේ Tamanගේ සිංහ හඬම තමයි. හැබැයි අහගෙන ඉන්න අනිත් අයට ඇහෙන්නේ මොකද්ද? ඊවල් හඬ. ඒකට බලන්නකො මේ මාන්නෙන් මත් වුනහම අහංකාරකමින් රත් වුනහම අපිත් ඔය වගේ තමයි. එහෙම නෙමෙයිද? අපිත් ඔය වගේ තමයි. අපිත් හරියට රඟපානවා. අපිට යාන වාහන තියෙනවා කියලා පෙන්නනවා. අපිට ගෙවල් දොරවල් තියෙනවා කියලා පෙන්නනවා. අපිට කන්න බොන්න තියෙනවා කියලා පෙන්නනවා. අපිට රණ්ඩිදී මුතුමැණික් තියෙනවා කියලා පෙන්නනවා. නැද්ද පිටුජේ? මාන්නේ හින්දා. සමහරවිට අනුන්ව පහත් කරලා සැලකනවා. අපි උසස් කියලා හිතාගෙන ඉන්නවා. මේ හරි මොකක් හින්දාද? මාන්නේ හින්දා. ඉතින් සඳහන් කරනවා දැන් මේක බලාගෙන ඉන්නවා අර සිංහ රජුරු. සිංහයත් කල්පනා කරනවා මොකක්ද මේ වෙන්නේ කියලා. නමුත් ඉතින් කිව්වට අහන්නේ නෑනේ. ඒ නිසා ගුහාව විතර බලන් හිටියා. අර පර්වතයේ උඩට නැගලා දැන් හයියෙන් ශබ්ද කරලා පල්ලෑ බලනවා. දඩයන් කරගන්න මං කැමති සතා ඉන්නවද කියලා. බලනකොට පල්ලෑ පේනවා කළු පාට ගුලියක් වාගේ මහා හස්ති රාජේ. හරි සතුටු හිතුණා. අද නම් ඇත්මස් කන්න පුළුවන් කියලා. මොකද කරන්නේ? අර මහා විශාල තරබාරුන ශරීරේ බොහොම අමාරුවෙන් හස්ති රාජයාගේ කුඹස්තරයට පැන්නා. හස්ති රාජයා බය වුණා. හෙලෙව්වා. හොලවනකොට අර හිවලගේ තියෙන නියපොතු වලින් තදින් අල්ලගත්තා. හස්තියට තවතරි දෙන්නේ නැද්ද? තවත් අයියෙන් එළෙව්වා.
දැන් කාලෙකින් දඩයන් කරලා නැහැ. පාලනයෙන් තොර ශරීරයක් තියෙන්නේ. තරබාරු මහත අමාරු ශරීරයක්. ඇඟේ පතේ හයිය නැහැ. ඉතින් මොකද වෙන්නේ? කොම්බත් තලයේ උඩ ඉන්න බැරුව ගියා හොලවනකොට එහෙම් බීමට ඇදගෙන වැටුණා. හස්තිය බලනකොට ඉන්නේ සිංහයෙන් නෙවෙයි මහ විශාල තරබාරු ඉවලෙක්. ඇතිවනේ කේන්තියටයි තරහටයි එක්ක මොකද කරන්නේ? කකුල උස්සලා ඔල්ලුවටම අඩිය තිබ්බා. එතනින් එහාට කියන්න ඕනේ නෑනේ. සඳහන් කරලා තියෙන අට කතාවේ කිසිම වේදනාවක් නැතුව මරණයටපත් වුණා. ඒ කිව්වේ ක්ෂණික මරණයක්. ක්ෂණික මරණයක් කියලා. මේ වේදනාවක් නේ කියලා අදහස් කළේ ඒකට. නැත්නම් කොහොමත් මරණයේ වේදනාත්මකයි. තිරිසන් වේවා මිනිස්සු වේවා කවුරු වේවා මරණයට අපි කවුරුත් කැමති නෑනේ. මෙන්නකට රිදෙනවම තමයි. එනම් ක්ෂණික මරණයක්. මාන්නින්ද මරුන්නේ නැද්ද? තමන්ගේ දේවල් අනුන්ට පෙන්වන්න ගිහිල්ලා මැරලා වැටුන්නේ නැද්ද? අහංකාරකම් හින්දා මැරලා වැටුන්නේ නැද්ද? හිවලෙක් සිංහෙක් වෙන්න ගිහිල්ලා මැරලා වැටුන්නේ නැද්ද? ඉතින් සඳහන් කරනවා දැන් සිංහයා ගුහාවට වෙලා බලාගෙන ඉන්නව නෑ. තමන්ගේ සේවකයනේ මිත්‍රයනේ. සඳහන් කරනවා අර ගල් පර්වතයට ගිහිල්ලා උඩින් ඉඳලා බැලුවා. ළඟට ගිහිල්ලා ඔයලා විපරම් කරලා බලනවා. හැබැයි හස්තිය නෑ. මරුණු කෙනෙක් නම් ඉන්නවා. ළඟට ගිහිල්ලා බලනකොට තේරුම් ගත්තා. හේවලම මැරිලා. පාගල මරලා. හස්තිය එතනින් නැතුව කැලේට ගිහිල්ලා. ඉතින් සඳහන් කරනවා අන්තිමේට සිංහයාගේ ජීවිතේ සිංහෙක් නිසා බේරුණා. හැබැයි හිවලෙක් සිංහෙක් වෙන්න ගිහිල්ලා අන්තිමේට හැමදේම නැති කරගත්තා. ආන් එදා සිංහ රජුරු අපිට අවවාදයක් දුන්නා. අපිට දෙයක් කියලා දුන්නා. සඳහන් කරනවා තමන් ඉපදුනේ කවුරු වගේද? ඕනාවට වඩා මාන්නක්කාරකමින් අහංකාරකමින් ඉදිමෙන්න ගියොත් තමන් කවුද කියලා අමතක කරගෙන වෙන්න බැරි අය වෙන්න ගියොත් මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතයෙන් පවා වන්දි කියවන්නේ. ආන්ගර කෙඳිරි ගාලා මරණයටපත් වුණු හිවල වාගේ මාන්නේ තියෙන කෙනෙකුටත් මරණයටපත් වෙන්න සිද්ධ වෙයි කිව්වා. දෙවෙනියට සඳහන් කරනවා අඩවතරමේ තමන් හැප්පෙන්නේ මේ කායකද කියලාවත් ඇති වෙන්නේ. මොන වගේ කාය ශක්තියක් මොන වගේ හිතක් මොන වගේ හයියක් මොන වගේ බලයක් තියෙන කෙනෙක් එක්කද කියලාවත් කවුරු වෙලා ඉපදිලා ඉන්න කෙනෙක් එක්කද කියලාවත් හිතුවේ නෑ. අන්තිමේට ඉවලා ඇතුන්ගෙන් බැරුම් කෑවා. අපි කේන්ති ගියාම තරහා ගියපුවාම එහෙම නෙවෙයිද? කවුද කොහෙද කින්ද මන්ද මොනවද බලනවද මේවා? නේ අපි කියන ඉතින් උඹත් මිනිහෙක් මමත් මිනිහෙක් ඉතින් හැපිලා බලමු කියනවා. ඒ උඹට විතරද හයිය තියෙන්නේ අපිට හයිය නැද්ද? අපි කවුරු කියලාද හිතේ තියාගෙන ඉන්නේ? ඔය ඔක්කොම මාන්නේ නිසා ප්‍රකාශ කරන වචන නෙමෙයිද? අහංකාරකම නිසා මාන්නේ නිසා ප්‍රකාශ කරන වචන. ඒ තව කෙනෙක් අපිත් එක්ක හැප්පෙන්න එනකොට අපිත් කැමති නෑ අනුන් ඉස්සරහා බාල්දු වෙන්න.
වෙනතර මේ මොකක් හින්දාද? මාන්නේ හින්දා. ඉතින් සඳහන් කරනවා අන්තිමේටම අවවාදයක් දීලා තියෙනවා සිංහ රජුරෝ. යම් කිසි කෙනෙක් හැමදේම දිනන්න කැමති නම් අනිත් කෙනාගේ ශක්තිය බලය තේරුම් ගන්න කියලා මේක හොඳට ඉගෙන ගන්න. හැමදේම ජයග්‍රහණය කරන්න කැමති නම් මොකද කරන්න ඕනේ? හැම වෙලේම ප්‍රතිවාදියාගේ අන්‍යයාගේ බලය ශක්තිය තේරුම් ගන්න කිව්වා. ඊළඟට අවවාදයක් දුන්නා. පිරිසිදු වචන කතා කරන්න කිව්වා. කවදාක්වත් ගහ බැන ගන්න යන්න එපා කිව්වා. තව කෙනෙක් අපිට නිඳා කළා, තව කෙනෙක් අපිට චෝදනා කළා, ඊයත් එක ගහ බැන ගන්න යන්න එපා. සුභාෂිත වචන යහපත් වචන කතා කරන්න කිව්වා. මං අහන්නේ අපි කරන්නෙම නැත්තේ ඒකනේ. එහෙනම් සුභාෂිත වචන කතා කරන්න කිව්වා. දැන් කරුණු දෙකක් කිව්වා. හැමදේම දිනන්න කැමති නම් මොකද කරන්න ඕනේ? අන්‍යාගේ ශක්තිය, අන්‍යාගේ බලය තේරුම් ගන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි හැම වෙලේම කේන්ති ගත්තාම කියපුනහම කට හරව හැරෙන පැත්තට වචන කතා කරන්න යන්න එපා. සුභාසිත වචන කතා කරන්න, යහපත් වචන කතා කරන්න. ඊළඟට සඳහන් කළා ජප කරන්න. ඒ කිව්වේ කියනවා නම් යමක් ඒ කියන වචනයම නැවත නැවත ප්‍රකාශ කරන්නේ වචනය තුලම ඉන්නේ. මං අහන්නේ දැන් හිතන්නකෝ ගහ ගන්න බැන ගන්න යන අය ඔය දෙන්නම දෙපැත්තෙන් ගහ බැන ගන්නේ මෛත්‍රිය නිසාද තරහ නිසාද? මාන්නේ හින්දාමනේ, තරහ හින්දාමනේ. එතකොට ඒගොල්ලෝ අරයා කියන වචන ටිකක් තව එක්කෙනෙක් අරයා කියනවා, අරයා කියන වචන තව එක්කෙනෙක් අනිත් පැත්තට තව එකක් කියනවා. ඒ දෙන්න කියපුවවත් ඒ දෙන්නට මතකයිද? නෑ. එහෙනම් මේ ජප කරන්න කියලා කියන්නේ කියන දේම නැවත ප්‍රකාශ කරන්න සුභාසිත වචනියම ඒ වචනේ තුලම ඉන්නේ. වචන වෙනස් කරන්න එපා. ඊට පස්සේ සඳහන් කළා හැම දෙයක්ම සාකච්ඡාවට ඇවිල්ලා විසඳ ගන්න බලන්න. බොහෝ දේවල් සාකච්ඡාවට ඇවිල්ලා විසඳ ගන්න බලන්න. සාකච්ඡා කරන්න. අනික් කාරණාව තමයි පරීක්ෂාකාරී වෙන්නේ. මොකක්ද අනික් කාරණාව? පරීක්ෂාකාරී වෙන්නේ. ඒ කියන්නේ හැම දෙෙම හොයලා බලන කෙනෙක් වෙන්නේ. ඒ බඳු කෙනෙක් ජයග්‍රහණය කරනවා. ඒ බඳු කෙනෙකුගේ ජයග්‍රහණය කාටවත් නතර කරන්න බෑ කිව්වා. එතකොට බලන්නකො සිංහයාගෙන් ඇහුන් නැද්ද ওই ටික වුණත් කලින් හිවලට? ඇහුණා. හැබැයි ගණන් ගත්තද? ගණන් ගත්තේ නෑ. ඇයි ඒ? මාන්නේ හින්දා අනුන් එන්න ඕනේ මට අවවාද කරන්න. මන් දන්නවා කරන්න ඕනේ මොකද්ද කියලා. ඒ මන් දන්නේ කොහොමදටම ඇති. අපිත් එහෙම නෙවෙයිනේ. ඔය කවුරුත් එන්න ඕනේ මට බණ කියන්නේ. මන් දන්නවා මං හැදෙන්න ඕනේ විදිහ. ඔය කවුරුත් එන්න එපා මට අවවාද අනුශාසනා කරන්න. මන් දන්නවා මං ඉන්න ඕනේ විදිහ. කිව්වේ නැද්ද? හිතන්න. මාන්නේ හින්දා. එහෙනම් අපි පිරිහෙන එක කියන්නත් දෙයක්ද? නේ අපි පිරිහෙනවා. ඉතින් සඳහන් කරනවා එහෙනම් මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම දිනනවා නම් දිනන්න තියෙන ක්‍රමය මොකද්ද? ඒ ක්‍රම අතර එකක් තමයි අන්‍යාගේ ශක්තිය බලය තේරුම් අරගන්න ඕනේ. තමන් තරම දැනගෙන ඉදිමෙන්න ඕනේ. තරම දැනගෙන වැඩ කරන්න ඕනේ. යහපත් වචන කතා කරන්න ඕනේ. ඒ කතා කරන වචනය තුල පිහිට ගන්න ඕනේ. ඒ කියන්නේ වචන වෙනස් කරන්නේ නෑ. ඒක තුල පිහිටනවා. ස්ථීර අදහසකට ආවොත් ඒ අදහසමයි ආය වෙනස් කරන්නේ.
බොහෝ දේවල් කතාබස් කරලා විසඳ ගන්න බලනවා. මොකෝ වුණත් හැම වෙලේම පරීක්ෂාකාරී නුවණකින් ඉන්නවා. ඒ බඳු කෙනෙක් හැමදේම ජයග්‍රහණය කරනවා කිව්වා. එදා සිංහ රජුරු ආන්ගේ අවවාද ටික දුන්නා අපිට. හැබැයි අන්තිමේට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සිංහයාට සමාන වෙන්න කියලා හිවල ජීවිතේ නැති කරගත්තා. මානෙනි මොකක් නිසාද? මාන්නේ නිසා. එහෙනම් අපි වෙනසෙනවද නැද්ද කියන එක තීරණය කරන්න මාන්නේ හින්දා. ඇත්තටම පින්වතුනි අපි හුඟක් වෙලාවට මාන්නේ හින්දා වෙනසෙනවා. අද අපි කෑම කන්නේ අපිට කන්න ඕන කමට නෙමෙයි, අනුන්ට පෙන්නන්න ඕන කමට. අද අපි සමහර ලාවට දුරකථනයක් අතේ පාවිච්චි කරනවා නම් ඒක Tamanට පාවිච්චි කරන්න තියෙන කැමැත්තට වඩා අනුන්ට මංගව වටිනා කියන එකක් තියෙනවා කියලා පේන්න පාවිච්චි කරනවා. වාහනයක් පාවිච්චි කරන්නේ Tamanගේ පහසුවට නෙවෙයි, මට මෙහෙම එකක් තියෙනවා කියලා අනුන්ට පෙන්නන්න අද තියෙන්නේ ගොඩ අනුන්ට පෙන්න ජීවත් වෙන ලෝකයක් මේ. ඉතින් හැමෝම සතුටින් ඉන්නේ. කවුරු සතුටින් නැහැ. ඇයි ඇතිවීමක් කියලා එකක් තියෙනවද? හොඳට බලන්න සමාජයේදී. අද සමාජය අර ඉස්සර තිබුණු අහිංසක සරල සුගම සමාජය නෙවෙයි. සංකීර්ණ වෙලාද සංකීර්ණ කරගෙනද? සංකීර්ණ කරගෙන. පින්නතුනි, එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනාව නිමා කරනවා. මහණෙනි, එදා මේ හිවලා වෙන කවුරුත් නෙවෙයි, අද දේවදත්තයි කියලා. එදා සිංහ රජුරුව වෙන කවුරුත් නෙවෙයි, ලෝතර බුද්ධ රාජ්‍යත් ලැබගත් මම්ම තමයි මහණෙනි කියලා. එතකොට එදත් හිවලා මහබෝසතාණන් වහන්සේ වැසුරු කළා. මහබෝසතාණන් වහන්සේගේ අවවාදන ශාසනය ලැබුවා. මහබෝසතාණන් වහන්සේ ළඟ ඉන්න වාසනාව ලැබුණා. මහබෝසතාණන් වහන්සේ කියලා දුන්න විදිහට ජීවිතේ සකස් කරගන්න පුළුවන්කම තිබුණා. හැබැයි හැම වෙලෙම තමන්ගේ මාන්නේ හින්දා ඒ ටික ඔක්කොම නැති කරගත්තා. මං අහන්නේ අපිත් එහෙමද කියලා. ඒ නිසා මාන්නය අත්තරින්න, අහංකාරකම් අත්තරින්න, තමන්ට තමන් ආදරේ නම් අනුන් සතුටු කරන්න යන්නේක පැත්තකින් තියලා තමන්ගේ සතුට හොයාගන්න. තමන්ගේ සතුට කුරහන් රොටි කෑල්ලකින් උනත් ඇති. තමන්ගේ සතුට හොයාගන්න පොතක් කියවන එක ඇති. තමන්ගේ සතුට හොයාගෙන අර ගොම ගාපු බිම තියෙන ගෙදරක ඉන්න එක උනත් ඇති පිමුතු. සමහරවිට දැන් අපි කතා කරනෝනේ ගෙදර ටයිල් ටිකක් අල්ලමු. ඇයි කියලා ඇහුවම දැන් කට්ටිය එනවනේ. එතකොට ඒ අය දැකපුවාම මොනවා අපි යන්නේ හිතයිද? ඉස ටයිල් ටිකක් අල්ලමු. හැබැයි අපි හිතනවා නම් එතකොට ඒක අනිත්‍යයට පෙන්වන්නේ නෙමෙයි. හැබැයි අපිට හිතෙනවා නම් ටයිල් ටික අල්ලපුවාම ගෙදර ලස්සනයි, අපිට පහසුයි. අපිට සතුටුයි, අපිට පහසුයි නිසා අපි ඒ ටික අල්ලනවා නම් ඒකට කමක් නැහැ. හැබැයි අපි ඒකත් අල්ලන්නේ මොකටද? අනුන්ව සතුටු කරන්න. තමන්ගේ වියදම් ලක්ෂ ගණනක් වියදම් කරලා ටයිල් ටික පවා ගෙන්නලා බාසුන්න හෙලගෙන ලක්ෂ 5ක් වියදම් කරලා ටයිල් ටික අල්ලන්නෙත් මොකටද? අර ගෙදරට ලේසියෙන් එන්නේ නැති අය සතුටු කරන්න. මාන්නේ අහංකාරකම. තමන්ට තියනවා කියලා අනුන්ට පෙන්නන්න තියෙනවා නෑ. ඔය ප්‍රඥාවන්තයෝ එහෙම නෙවෙයි. ගොම පොළොව හරි සනීපයි පිඟුතුනි. ඒ සැපේ දන්නවනම්, මැටි බිත්තියේ තියෙන සනීපේ දන්නවනම් තමන්ට පුළුවන් එතනින් නතර වෙන්න නම් එතනින් නතර වෙනවා. හැබැයි මේ බණපද ටික මෙහෙම කියව කියලා හිතන්න එපා. කෙනෙක්ගේ හීනවලට බලාපොරොත්තු වලට යන්න එපා කියලායි මේ බණ කිව්වේ කියලා. මොකද ගොඩක් අය වැරදියටනේ හිතන්නේ. ඒක නෙවෙයි. බලාපොරොත්තු වලට යන්න. කැමති දේවල් වලට යන්න. හැබැයි තරම දැනගෙන ඉදි වෙන්න. මම ওই ටික මේ බණපදේ කිව්වේ නැද්ද? හරියට අහගත්තා නම් නිඳා කරන්න බෑ. හරියට අහන්න නැත්නම් තමයි කරුණු ටික පැටලෙන්නේ. ඒ නිසා
ප්‍රඥාවන්ත වෙන්න. එදා බෝසතාණන් වහන්සේ ඇසුරු කරලා අවවාද වලට අනුව හික්මුණා නම් ජීවිතේ බේරගන්නේ නැද්ද? බේරගන්නවා. ඒ නිසා සුපරීක්ෂාකාරී කෙනෙක් වෙන්න, යහපත් වචන කතා කරන කෙනෙක් වෙන්න, කියන වචනේ තුල පිහිට ගන්න කෙනෙක් වෙන්න, සාකච්ඡාවෙන් හැම දෙයක් විසඳ ගන්න බලන්න. ඒ වගේම ඇඟිල්ලේ තරම දැනගෙන ඉදි වෙන්න. අන්‍යයාගේ බලයේ ශක්තිය ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. සියලු මොහොතෙහි සුපරීක්ෂාකාරී කෙනෙක් වාගේ කටයුතු කරන්න. කවදාක්වත් වරදින්නේ නැහැ. එනම් මේ අවවාදයත් සමග ධර්ම දේශනාව නිමා කරනවා. එමනම් අද දවසේ ජාතක පොතෙන් ජීවිත පොතට කියන මෙන්න මේ ධර්ම දේශනා මාලාවේ මේ අවවාදය සමගම ජම්බුක ජාතක දේශනාව ඇසුරෙන් සිදු කළ ධර්ම දේශනාව මේ ආකාරයෙන් නිමවට පත් කරනවා. පින්නතුනි, අද දවසේ උතුම් ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් ලබා දෙමින් කටයුතු කරනු ලබන්නේ පොල්පිටිය කටපොත යන ලිපිනයෙහි පදිංචි එල් ජනක රෝහන් ගුණසේකර පින්වත් මහත්මයාණන් ඇතුළු පවුලේ සියලු දෙනාම විසින් අරමුණ වශයෙන් සඳහන් කරනවා. නිදන ප්‍රාප්තවන්ට යෙදුණු එල් ගුණසේකර පියතුමාණන්, ඒ වගේම තමන්ගේ ස්වාමි දිනියගේ ආච්චි අම්මා සහ සීයාට, ඒ වගේම ආච්චි අම්මා, අත්තා, සුදු මාමා, චූටි මාමා, ලොකු නැන්දා සහ නාගොල්ලාගොඩ මාමාගේ මෑණියන් පියතුමන් සහ සුදු අක්කාගේ පියතුමන් ඇතුළු පවුලේ නිදන ප්‍රාප්තවන්ට යෙදුණු සංසාරගත සියලුම ඥාතීන්ට නමින් නිදන ප්‍රාප්තවන්ට යෙදුණු හැම දිනටම මේ පුණ්‍ය ධර්මිය අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනු ලබනවා. සෙත් ආශිර්වාදයෙන් සිදු කරනවා. මේට අවුරුදු 5කට පෙර රෝගාතුරවන්ට යෙදුණු සද්ධර්ම දේශනාවේ සද්ධර්ම දානපති ජනක රෝහන් මහත්මාණන්ට තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් භාවය උදාපත් වේවා. ආර්යයන් වහන්සේලාගේ හවුහරණ සෙනෙහස රැකවරණිය අඩුවක් නෑරම උදාපත් වේවා. එතුමන්ට තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් සියලු බලාපොරොත්තු මුදුන් පමුණවා ගන්න භාගතුන් වහන්සේගේ අනුකම්පාවත් උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. මෙවර පාවසර ශිෂ්‍යත්වයේ භාගයේ සඳහා පෙනී සිටින එල් සතික ශනුමිත පුතුණුවන්ට තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් අධ්‍යාපනයේ ජයග්‍රහණය කරන්න, ධර්ම ශ්‍රවණී කරන්න පෙමිනි පුංචි දුවා පුතුන් හැමගේ ජීවිතේ ජයග්‍රහණය කරන්න, ඔවුන්ගේ බලාපොරොත්තු වලට යන්න, රතනත්‍රයේ ආශිර්වාදේ නිරන්තරයෙන් උදා වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනවා. මේ උතුම් මහ පිංකම සිදු කරගන්න පින්වත් මහත්මාණන්ට උපකාර කළ ලොකු කුඩා තරුණ බාල මහලු වැඩිහිටි සියලුම දිනාටමත් සියලු සත්පුරුෂයින්ට මේ පින් අත්පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනු ලබනවා. මේ වාගේ මහ පිංකම් තව තවත් සිදු කරගන්න එල් ජනක රෝහන් ගුණසේකර පින්වත් මහත්මාණන් ප්‍රදාන ඔබ සියලුම දිනටම ශක්තිය, ධෛර්ය, වාසනාව, වාග්ය උදා වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනු ලබනවා. ඊ타ම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් සැනසෙන්නේ මේ පුණ්‍ය ධර්මියෝ පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. ඔබ අප සියලු දෙනා කෙරෙහිම සිටින් ඒ උතුම් සාධර්ම දේශනාව සිදු කළ පූජ්‍යපාද පාන්නල ධම්මිස්සර ගෞරවනීය ස්වාමීන් වහන්සේට
නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනා සමගින් බෞද්ධ නාලිකාව තුළින් ඔබ වෙත සංයෝජනය කරන්නට යෙදුන ජාතක පොතෙන් ජීවිත පොතට අද වැඩසටහන මෙලෙස නිමාවට පත්වනවා. පිනත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ජාතක පොතෙන් ජීවිත පොතට බෝසත් චරිතයෙන් ජාතියට බණ පොවමු.